හොඳයි. මේ 2025 අප්‍රේල් මාසේ දෙන ඉතා වැදගත් වීසා අප්ඩේට් එකක්. මොකක් සම්බන්ධවද? මේ 407 වීසා සබ් ක්ලාස් එක කියන්නේ ට්‍රේනින් වීසා සබ් ක්ලාස් එකක ඉතාමත්ම වැදගත් අප්ඩේට් එකක්. ඔයා ඒ වීසා එකක් දාන්න ඉන්නවනම් එහෙම නැත්නම් දාලා තියෙනවනම් මෙන්න මේක වැදගත් ලෑස්ති වෙන්න. ඔයා දන්නවද 407 වීසා කීයක්? ඒ කියන්නේ ගිය අවුරුද්දේ 2024 ඉඳලා මේ අවුරුද්දේ 2025 පෙබරවාරි 28 වෙනකන් වීසා වැඩිවීම ප්‍රතිශතයක් හැටියට කීයක් තියෙනවද කියලා. හොඳයි. වීසා ප්‍රතිශතයක් හැටියට 360 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේකට හේතුව මොකද? මේකට හේතුව අර නැවතුණානේ 408 කොවිඩ් වීසා එක. ඒකෙන් පස්සේ හැමෝම ට්‍රේනින් වීසාස් දාන්න පටන් අරගෙන තියෙනවා. මේ හේතුව නිසා ඩිපාර්ට්මන්ට් එක පොලිසි තීරණයක් අරගෙන තියෙන බව පේනවා. මොකද්ද මේ පොලිසි තීරණය? දැන් මේක ඒ කියන්නේ ප්‍රතිපත්තිමය තීරණයක්. දැන් මේක කොහෙවත් ලියලා නැහැ. නමුත් අපිට පේනවා මෙන්න මේ ප්‍රතිඵලය. සමහර වීසාස් සහ නොමිනේෂන්ස් රිෆියුස් කරගෙන යනවා. ඒ වගේම රිෆියුසල් වීමේ ප්‍රතිශතය කොච්චර ඉහළද කියලා කියනවා නම් අපි ගෲප් එකක් හැටියට මයිග්‍රේෂන් ඉන්ස්ටිටියුට් එකත් එක්ක එක්කහුව වෙලා අපේ කලීග්ස්ලාගෙන් ලැබෙන ෆීඩ්බැක් එක දෙපාර්තමේන්තුවට අපි මේ ගැන කනස්සල්ල පළ කරලා තියෙනවා. ඇයි මේ කනස්සල්ල පළ කරලා තියෙන්නේ? හුඟක් වෙලාවට අපි කියනවා වීසා එකක් රිෆියුස් කරන්න කලින් procedural fairness එකක් දෙන්න ඕනේ කියලා. එහෙමත් නැත්නම් අපි දැකලා තියෙනවා මේ incorrect notification, ඒ කියන්නේ වැරදි notification විදිහට එවලා තියෙනවා. සමහර වෙලාවට nomination pass කරලා visa එක refuse කරලා තියෙනවා. සමහර වෙලාවට nomination එකක් fail කරලා, ඒ කියන්නේ refuse කරලා මොකක් හරි හේතුවක් නිසා visa එකක් refuse කරලා තියෙනවා. වැඩිම visa refusals අත් වෙලා තියෙන බව පේන්නේ ඔස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් වීසා හැටියට ඉඳලා හුඟක් කල් ඉඳලා තියෙන කට්ටිය. ඒ කියන්නේ 2015 16 17 18 19 20 වගේ කාල පරතරයල් වල වීසා දාලා මේ දැන් 407 දාලා තියෙන වීසාස් රිෆියුස් කරගෙන යන බවක් පේනවා ජෙනුයින් ක්‍රයිටීරියා එක යටතේ. ඒ කියන්නේ 407 වීසා එකේ ක්‍රයිටීරියා එකක් තියෙනවා ජෙනුයින් ටෙම්පරරි එන්ට්‍රන්ට් එක ගැන සෑහීමකටපත් වෙන්න ඕනි කියලා. ඩිපාර්ට්මන්ට් එක. මේක රෙගියුලේටරි ක්‍රයිටීරියා එකක්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අර 408 ස්පෝර්ට්ස් 408 රිලිජියස් වර්කර් 408 ස්පෙෂල් ඉවෙන්ට් 408 වගේ 408 ස්ට්‍රීම් එක යටතේ වීසා විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා 408 එකේ පළවෙනි අවුරුදු දෙක ගන්න පුළුවන්, දෙවෙනි අවුරුදු දෙකත් ගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි අවුරුද්දෙන් පස්සේ 408 දානවා නම් ජෙනුයින් නෑ කියලා රිෆියුස් කරනවා. මේ කලින් හම්බුනේ වීසාස් නීතිය නෑ එහෙම දාන්න බෑ කියලා. නමුත් ඩිපාර්ට්මන්ට් එක රිෆියුස් කරනවා. දැන් 407 වලටත් ඒ තත්ත්වයේ ඇති වෙලා තියෙනවා අර ජෙනුයින් ටෙම්පරරි එන්ට්‍රන්ට් ක්‍රයිටීරියා එක මීට් වෙන්නේ නෑ කියලා ප්‍රතිපත්තිපය වශයෙන් ඩිපාර්ට්මන්ට් එක ඩිසිෂන් එකකට ඇවිල්ලා තියෙන බවක් අපිට පේනවා ඔස්ට්‍රේලියාවේ සෑහෙන කාලයක්, විශේෂයෙන්ම අවුරුදු 4කට වඩා කාලයක්, අවුරුදු 5කට වඩා කාලයක් ඉඳලා තියෙනවා නම් 407 එකට යන්නේක භයානකයි. ඒක නිසා තමන් apply කරන්න ලෑස්ති වෙනවා නම්, එහෙම නැත්නම් apply කරලා තියෙනවා නම් උපරිම වශයෙන් තමාගේ lawyer හරහා නීතිමය උපදෙස් අරගෙන make sure that ඔයාට ඉන්නේ lawyer කෙනෙක් කියලා. මොකද legal submission එකක් බොහොම තදට ලියන්න පුළුවන් lawyer කෙනෙක්ද කියලා. එහෙම ලිව්වත් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා වීසා රිෆියුස් කරන අවස්ථා genuine නෑ කියලා. සමහර වෙලාවට තව ක්‍රයිටීරියා එකක් තියෙනවා. ඒ ට්‍රේනින් යන පුද්ගලයාට මේ කුසලතාවයන් already තියෙනවා, ට්‍රේනින් එකක් අවශ්‍ය නෑ කියලාත් රිෆියුස් කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ වගේ important updates tips ලබා ගන්න අපේ channel එකට subscribe කරන්න. එහෙනම් ඊළඟ clip එකෙන් හම්බ වෙමු.